ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපතිතුමන් විසින් පත් කරපු කමිටුවක් තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කමිටුවක්. මමත් රාහුල් කාන්තමතුමත් සම සභාපතිත්වයට පත් කරලා රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව තීන්දුව ගන්න ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධාන කැඳවීම් කරු හැටියට දාලා හදපු කමිටුවක්. අමාත්‍යාංශ 10ක නිලධාරීන්ගෙන් සමන්විතව මේ කමිටුව පත් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මාස මට හිතෙන්නේ 8ක් විතර නේද තමයි. මේ සැමන්ටින් ගෙන්නන්නේ ගැන කතා කරනවා. ආනයනකරුව හැමදාම වෙළඳාම් අමාත්‍යාංශයට ලියුමක් හදාගෙන ආනයනය කරන් ඉඩ දෙන්නේ. මොනවාද මේ සැමන්ටින් ගේන්න දෙන්නේ. දැන් අපි අවුරුදු 3ක් නවත්තලා මට හිතෙනවා. දැන් අපි ආණ්ඩුවක් හැටියට ඉන්න අදහස තමයි මෙච්චර මහමුහුදක් රටවටේ තියාගෙන මොකද සැමන් ගෙන්නන්නේ. ඇත්ත නෙවෙයි අමතෝ අපිට මෙච්චර මහමුහුදක් තියාගෙන සැමන් ගෙන්නන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රශ්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම. ලේකම්තුමා කිව්වේ මංගල දෙන්නේ නැහැ නේද? දීවර කර්මාන්තයේ නියැලෙන මේ අහවල් දීවර සමාගමේ හිමිකාර පුතාට දුවෙක් හොයනවා කියලා නැත්නම් දුවට පුතෙක් හොයනවා. ඒ වගේ අපේ රටේ දීවර කර්මාන්තය දැනුම තාක්ෂණයක් එක්ක එකතු වෙච්ච කර්මාන්තයක් වර්ධනය වෙලා නැහැ. එහෙම වුණා නම් මේක ඩොලර් මිලියන 300 නවතින්නේ නැහැ. මේක ඊටම වේගෙන් ඩොලර් මිලියන 3000ට 6000ට යනවා. ඒ කියන්නේ ලෝකෙට බොහොම වේගෙන් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් අපේ ඉන්ඩස්ට්‍රි එක. මොකද ලෝකෙ හැමතැනම මුහුදු නැහැ. මිනිස්සු බොහොම කැමති මේ සීෆුඩ් වල. ඉතින් ඒ සීෆුඩ් එක අපෙත් කොහොමද තියෙන්නේ කියලා හොයොත් එහෙම. දැන් ජපානයට ගිහිල්ලා සීෆුඩ්ස් මොනවද කියලා තියෙන්නේ ගත්තොත් එහෙම. අපි සීෆුඩ් කියලා කොහොමද කන්නේ? මොන අපේ තියෙන වෙනස. يعني ෆුඩ් කල්චර් එක අපේ වෙනස් වෙන්න ඕනේ. ඒකත් එක තමයි අපිට ඉස්සරහට යන්නේ. ඒ නිසා අපිට අපි හිතනවා මේ ඇක්වා ප්ලැනට් ප්‍රදර්ශනයේ අරමුණම අර එක තැනක හිර වෙච්ච දීවරයා මේ ඉන්ඩස්ට්‍රි එක ලෝකෙට විවෘත කරගන්න එක. මේ අපිට පේන මූදේ ඉන්න මාළුවා එහෙම නැත්නම් අර ඉස්සා දැල්ලා විතරක් නෙමෙයි මූදේ ඉන්න මාළුවා බෝට්ටුවේ ගිහලා අල්ලගෙන එක විතරක් නෙමෙයි මහා දැවැන්ත කර්මාන්තයක්. ඒ නිසා තමයි අපි ආණ්ඩුවක් හැටියට බ්ලූ ඉකොනොමි එක පිළිබඳව මෙරිටයිම් එක විතරක් නෙමෙයි ජීවි අජීවි කර්මාන්ත මේ සියල්ල එක එකතු වෙච්ච බ්ලූ ඉකොනොමි එකක් අපිට තියෙනවා. ඒ ඉකොනොමි එක වර්ධනය කරන්න අවශ්‍ය කරන අඩිතාලම දාමු කියලා මේ අවුරුද්ද පටන් ගත්තා. ඒ නිසා මේ ඉන්ඩස්ට්‍රි එක පිළිබඳව මේක විතරක් නෙමෙයි අපේ දියුණු නොවිච්ච තව බොහෝ දේවල් තියෙනවා. සාමාන්‍ය මැණික් කර්මාන්තයත් මේ වගේ එකක්. ලංකාවේ අවුරුද්දකට මැණික් ඉන්ඩස්ට්‍රි එකක් ගත්තාම ඩොලර් මිලියන 350ක් විතර එකතු වෙනවා. හැබැයි දවසකට මැණික් විකිරන ගාන ගත්තොත් එහෙම ලංකාවේ ඒක ගැන හිතා ගන්නවත් බෑ. මේක තමයි ඇත්ත. ඒ නිසා මෙන්න මේ ෆිෂරීස් ඉන්ඩස්ට්‍රි එක අපි දීවල සහ ජල සම්පත් අමාත්‍යාංශයට පැවරිච්ච වගකීම මම හිතනවා ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමතිතුමාත් ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලය ඔබ පවරාගෙන තියෙන මේ වගකීම අපේ රටේ මේ ඉන්ඩස්ට්‍රි එක ලෝකෙට එකතු කරලා ලෝකෙට විවෘත කරලා අර එක තැනක හිර වෙච්ච දීවරයාගේ දැනුම දීවරයට අවශ්‍ය තාක්ෂණය එකතු කරලා කර්මාන්තයක් ලෙස මේක සංවර්ධනය කිරීම අවශ්‍යතාවය මෙවැනි ප්‍රදර්ශන මං කියන්නේ වාර්ෂිකව පවත්වමින් දේශීය විතරක් නෙමෙයි විදේශික ආයෝජකයන්ටත් ආරාධනා කරමින් මෙවැනි ඉන්ඩස්ට්‍රි එකකට අවශ්‍ය කරන ආයෝජන කඳවා ගැනීම සඳහා ඉඩ හදන එක අපිට අත්‍යවශ්‍ය කරුණක් කියලා අපි දකිනවා. ඒ නිසා මේ ඩොලර් මිලියන 300න් එහාට අපි යන්න ඕනේ. අපි සැමන් ඉන්ඩස්ට්‍රි එක ගැන කිව්වේ නිකම්ම නෙමෙයි. අපි තවම හොයනවා අපේ රටේ සැමන් ඉන්ඩස්ට්‍රි එකේ කර්මාන්ත මට හිතෙන්නේ කොල්ද 25ක් හරි 23ක් හරි තියෙනවා තෝ කර්මාන්ත. කැපැසිටි එක දවසකට ටින් ලක්ෂ 5ක් නැත්නම් 7ක්. මන් දන්නේ මේක ගාන හරියටම හොයාගන්න ඕන අපි මේක. කියන එක ඒගොල්ලෝ. හැබැයි දවසට එන්නේ ලක්ෂ 3ක් නැත්නම් 3මාරක්. මාකට් එකේ ඉල්ලුම. ඉතින් 7ක් වුණත් 150ක් ඉතුරුයි. ඒක අපිට එක්ස්පෝර්ට් කරන්න බෑ. මේකට හොඳ තාක්ෂණ එකතු කරලා අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් අපි එක්ස්පෝර්ට් කරන්න ඕනේ. එක්ස්පෝර්ට් කරන්න ඉඩ තියෙද්දි අපිට ඉම්පෝර්ට් කරන්න දෙන්න කිව්වම මොන ප්‍රශ්නයක් එන්නේ. හැබැයි අපේ තියෙන මාකට් එකක්. ඊයේ පෙරදාව මාලදිවයිනේ තානාපතිවරයා කිව්වා දැන් මේ ලබන මාසේ එනවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා එනකොට මෙහි ඒජන්සි එකක් එක්ක මෝල්ඩියුස් ටින් ෆිෂ් ගෙනල්ලා විකුණන්න අවස්ථාව හොයලා දෙන්න කියලා. එතන රාජධානික ප්‍රශ්නයක් එනවා. ඒගොල්ලෝ කියන්නේ ටැක්ස් එකක් ගහලා හරි කමන්නේ නැහැ. ඒක අපිට දෙන්න ඉඩ. නිෂ් මාකට් එකක් තියෙනවා. එහෙම ඉල්ලන අය ඉන්නවා. ඉතින් ඒ අයට ගන්න දෙන්න. ලෝකල් එකක් තියෙයි. අපිට ඒක දෙන්න නැත්නම් මේ ඉල්ලන අය. දැක්ක ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ටැක්ස් එක ගහුවාම රුපියල් 800ක් විතර 800ක් 900ක් ඒක කමන්නේ නැහැ කියනවා. ටැක්ස් එක නැති එක 380යි අපේ එක. ලෝකල් එක. මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් අපි ඕනේ තාක්ෂණ එකතු කරන්න ඕනේ. ටෙක්නොලොජි එක ඕනේ. SLS සහතිකය ඕනේ වගේම මේකට හොඳ ටෙක්නොලොජි එක එකතු වෙන්න ඕනේ. දැනුම ඕනේ. අපේ දීවරයේ මේ දැනුම තාක්ෂණය එකතු වෙන්න ඕනේ. ඒ නිසා අපි හිතනවා අර එක තැනක හිර වෙලා තිබිච්ච අපේ දීවර කර්මාන්තයට ආයෝජන වල වගේම අලුත් දැනුම ලෝකෙන් උකහා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අලුත් ආයෝජන ගැනීම සඳහා නව රජය හැටියට ඒ අවස්ථා හදන්න අපි සියලු දෙනාට ආරාධනා කරනවා මේ ශේෂ්ඨට එකතු වෙන්න කියලා. ඒ නිසා මේ කර්මාන්තය තවදුරටත් ඒ සාම්ප්‍රදායික කර්මාන්තකින් එහා ගිහිල්ලා උතුරේ සිට දකුණට නැගෙනහිර සිට බටහිරට මේ පුංචි දිවයින වටේට තියෙන මහා මුහුද
අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීම වෙනුවෙන් ඒ නිල් ආර්ථිකයක් ගොඩනගන්න අවශ්‍ය කරන සියලු සම්පත් අප වටේට ඒකරාශි වෙලා තියෙන මේ සම්පත් ටික නිසිලස ප්‍රයෝජනට ගන්න අවශ්‍ය කරන මේ මඟ පෙන්වන්න ඔබට ඔබ අමාත්‍යාංශයට හැකි වේවායි කියලා අපි විශ්වාස කරනවා. නිසා මේ දීවරයා මෙතෙක් අර මුහුදු ගිහිල්ලා මාළු ටික අල්ලන් ඇවිල්ලා මේ මාළු ටික විකුණලා ජීවත් වෙච්ච දීවරයා කියන සංකල්පේ හිටපු දීවරයා වෙනුවට ඔහුට අවශ්‍ය කරන දැනුම ඔහුට අවශ්‍ය කරන තාක්ෂණය ඔහු ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සහිත කර්මාන්තයක් දක්වා දීවර කර්මාන්තය ගෙනියන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන අමාත්‍යාංශයක් දක්වා ඔබේ අමාත්‍යාංශය ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා කියන පණිවිඩය තමයි මේ ඇක්වා ප්ලැනට් තුලින් ඔබ රටට කියලා කියන පණිවිඩය. ඒ නිසා අපි හිතනවා ඩොලර් මිලියන 300ක තියෙන දායකත්වය ඩොලර් මිලියන 600ක් දක්වා ගෙනියන්න ඉදිරි වසර තුනක තුල කටයුතු කරද්දී ඒ කටයුත්තට ඔබ තියෙන හැම පියවරකම වෙළඳ අමාත්‍යාංශය හැටියට අපි හිතනවා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. මොකද දේශීය කර්මාන්තයට අවශ්‍ය කරන සහාය ශක්තිය ලබා දෙන්න තමයි අපේ සැලසුම් සකස් කරන්නේ. ඒ නිසා දේශීය කර්මාන්ත ශක්තිමත් කරන්න ඔබ ගන්නා ඒ උත්සාහයට වෙළඳ අමාත්‍යාංශය පැත්තෙන් අපි ලබා දී උපරිම සහයෝගය ලබා දෙන අපේ රජයේ ප්‍රතිපත්තියක. ඒ නිසා මේ ඇක්වා ප්ලැනට් 2025 ආරම්භක පියවර අපේ රටේ දීවර කර්මාන්තය අපේ රටේ මේ නිල් ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන පළවෙනි පියවර ලෙස අඳුනා ගැනීම අපේ රට වටා තියෙන මහා මුහුද අපේ රටේ සාම්ප්‍රදායික දීවර කර්මාන්තය ලෝකයේ සියලු දෙනාට අත්විඳිය හැකි දීවර කර්මාන්තයක් දක්වා ගෙනියන්න. ඒ වගේම මේ කර්මාන්තය තුළ තියෙන සියලු ශ්‍රේෂ්ඨ විනිවිදින්න පුළුවන් කර්මාන්තයක් දක්වා මේ කර්මාන්තය දියුණු කරන්න. ඒකට අවශ්‍ය දැනුම සහ තාක්ෂණය ගෙනෙන්න ඔබ අමාත්‍යාංශයට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.